කොහොමද මොකද උනේ? ෆස්ට් සයිස් එකේ ඉස්ති මැච් ගියේ නෑනේ. නෑ මැචස් තිබ්බේ නෑ. දැන් අපි ප්‍රැක්ටිස් කරාද? අන්තිම සයිස් එක අපි කරපුවා. ඉස්සරහා පස්ස කොහොමද පුෂ් කරලා පිටපස්ස කියලා ගහන්නේ ඒක බැලුවා. ලාස්ට් දෙයක් විතර ගත්තා. ස්කිපින් කරාද? ස්කිපින් නම් කරන්න උඩ. ස්කිපින් තමයි ඕනේ. මොකද ෆුට්වර්ක් හදාගන්න ඕනම එක තමයි ස්කිපින්. ඒක පොඩ්ඩක් මහන්සිලා කරන්න හදාගන්න පුළුවන්. ඔයාලට ඉක්මනට අල්ලගන්න පුළුවන්. ඉතින් අපරාධය යන්න දෙන්න එපා. අවයස තියෙන හැමම නේ ගෝල් එකක් තියෙනවනේ ගෝල් එකට යන්න. ඒ ගෝල් එකට යන්න ඉතින් කැපකිරීම කරන්න ඕන. තේරෙනවද? දැන් උත් ප්‍රැක්ටිස් වෙලා නේද ආයේ? ඔව්. මේ හරි. දැන් අපි අන්තිම සති දෙකේ කොහොමද ක්‍රීස් එක යූස් කරන්නේ? ඒ කියන්නේ ක්‍රීස් එක ඉස්සරහට ආවිල්ලා කොහොමද ස්පින් එකට ගහන්නේ? ක්‍රීස් එක යූස් කරලා පිටිපස්සෙලා කියන්නේ ක්‍රීස් එකෙන් පිටිපස්සෙලා කොහොමද ස්පින් එකට ගහන්නේ කියලා throw downs නේ අපි කරේ. අපි අද පොඩ්ඩක් full range එකකින් throw down ටිකක් දාලා මික්ස් එක මම පොඩ්ඩක් මුලින් පටන් ගන්නම්. අර එදා වගේ ස්පෙસિෆික් පොඩි ටිකක් ගහන්න. ඊට පස්සේ අපි කොහොම පස්සේ අපි ඒක ගහලා මම හිතන්නේ බෝල 24ක් විතර ගහලා අපි පටන් ගමු මික්ස් එකක් ගන්න. ඉස්සරහ කකුල පිටිපස්ස කකුල ඔයා බේර ගන්න ඕනේ. ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ බෝල එනකොට මේක ඉස්සරහද පිටිපස්සද කියලා. තේරුණාද? මට පොඩ්ඩක් මම ටිකක් වෙලා යනකොට පොඩි චැලෙන්ජස් දෙනවා. ඒ කියන්නේ බෝල රිලීස් වෙලා මගහරියට එනකොට ඔයා මට කෑ ගහලා කිව්වොත් කමන්නේ ඉස්සරහ පස්ස කියලා. මොකද ඒක ඔයගේ ඔලුවට යන්න ඕනේ. බෝලේ ෆ්ලයිට් එක දැක්කහම ලෙන්ත් එක පික් කරගන්න ඔයාලට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ස්පින් ගන්න එකේ මේ රහස. ස්පින් හොඳට ගන්න කට්ටිය ලෙන්ත් එක පික් කරනවා මෙහෙම කරනකොට පටස් ගාලා. ඉස්සරහද ගහන්න පුළුවන් පස්සද ගහන්න පුළුවන්. බෝල්ට ඇවිල්ලාද ගහන්න ඕනේ. ක්‍රීස් එක යූස් කරලා පිටපස්සට ගිහිල්ලාද ගහන්න ඕනේ. ඒක පික් කරගන්න තමයි ඕනේ. ඒක අපි පොඩි මේකක් ඩ්‍රිල් එකක් කරලා බලමු අද මැච් එකට මේ සෙෂන් එක පටන් ගත්තට පස්සේ දැන් අපි හොඳ වෝම් අප් එකක් දාගමු. මම මේ නිකන් කෝන්ස් ටිකක් තියලා තියෙනවා. ලොකුවට දැන් මම ප්‍රැක්ටිස් වෙලා ආපු ඉඳලා ලොකුවට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩි ජොග් එකක් දාලා පොඩක් මේ කකුල් ටික ඇදගත්තා නම් අර ඉස්සරහට පස්සට මූව් වෙන්න ඕන තියෙන නිසා පොඩි ස්ට්‍රෙච් එකක් දාගන්න වෝම් අප් එකට. හරි. ටෙමින් කරන්න. හදිසියෙන් ස්ලෝලි කරන්න.
හරි මම පොඩක් ආයෙ පොඩක් මතක් කරනවා අන්තිම සතියේ කරපු ටික. ඉස්සරහා කකුලේ ඇවිල්ලා ගහන එකයි පීට් යූස් කරලා පිටිපස්සට කොහමද පුෂ් කරලා පිටිපස්සට ගිහිල්ලා වෙලා වරන් ගහන්නේ කියලා. හරිද? මම ඒ ටික චුට්ටක් ආයේ රවුන්ඩ්ස් දෙකක් විතර දාන්න. දාලා අපි ෆුල් රන් අප් එකේ මම වට දානවා. ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ ඉස්සරහට පස්සද කියලා. හරිද? ටිකක් ගැහුවට පස්සේ මට ඇහෙන්න ඕනේ ඔයා කියනවා. ඉස්සර නම් ඉස්සර පස්ස නම් පස්ස. ෆ්‍රන්ට් ෆුට් බෑක් දෙකේ එක. ඕකේ? ගියාට පස්සේ ඔයාට ෆුල් රන් පස්සේ මට ඒක දැනගන්න ඕනේ නැහැ. හරිද? එතකම් මට ඒක ඕනේ. ඔල්ලෝඩ් ගියාට පස්සේ. ඕකේ? ඉන්න රෙඩි. Elbow killing. Watch. right. බෝල කැපෙන පැත්තට against තමයි යන්න ඕනේ. කැපෙන පැත්තට ගිහින් වැඩක් නැහැ. අත දිගාරින් අත දිගාරින්. Right. ඔය උඩ ගිය ගමන් ඉස්සරහට එන්න ඕනේ. මගේ වැඩිච්ච ගමන් පස්සට යන්න කකුල තිබ්බා. එන්න. ඩබල් නේ එකපාර එක ස්ටෙප් එකයි. නියමයි. Top. එච්චරයි වෙනස් වෙන්න බෑ එක. නියමයි. වෙලා දිනන්නේ නැහැ. බෝර ගන්න වෙලාව දාගන්න එච්චරයි.
සෙෂන්ස් දෙකම අද මේ ටික මගේ ඉඳන් තමයි ට්‍රෝ ඩවුන්ස් දැම්මේ. කොට ඇවිල්ලා ගහනවා. දැන් මම බෝල් කරන තැන ඉඳන් දාන්න හදන්නේ ටිකක් දුරයි එතකොට. පික් කරන්න ඕනේ early. right? අපි වෙලාව තියෙනවා. අපි පික් කරන්න ඕනේ කියලා. හරිද? ඒක දැන් ඔයාද කරන්න ඕනේ. right. එතකොට මම ඔයාලට පොඩි ටාගට් ටිකක් ගහමු සෙෂන්ස් දෙකක්. දැම්මට පස්සේ මම තව පොඩි මෙමෝ ටිකක් දානවා. පොඩක් ගේම් එක ඉම්ප්‍රූව් කරගන්න. පොඩක් ගහමු සර්. පොඩි ටික. Shit. රයිට් හෑන්ඩ් කෙනෙක් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට අවුට් වෙන දැම්මනවා වැඩිපුර. ඩිෆෙන්ස් එක ගහගන්න කරනවා. මේකේ අවුට්. ඉස්පෙකේ අවුට් කරනවා රයිට් හෑන්ඩ් කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ නේද? ඒ ඔයා මේව කරන්නේ. ආ රිසෙට් එක උත් ගන්නවා. ලිෆ්ට් එක ඉන්න විදිහට ගන්නවා. 15 ලිෆ්ට් එක.
ටිකට කැටින් එකක් දානවා මම මෙතන. තව එකක්. මේක කියලා හරි. එතන මේ දෙක පැත්තෙන් උඩින් ගියොත්. ඔව්. ඕකේ. ඊට ෆීල්ඩ් එකේ තියෙනවා මට ගහලා පෙන්නන්න අවුට් වෙන්නේ නැතුව. රයිට්. මේ ඔක්කොම මෙයා ළඟ මෙතන ළඟ ඔක්කොම යට දෙන්න. හරිද? අවුට් වෙන්නේ නැතුව ගහලා පෙන්නන්න මම දානවා බෝල 24ක්. ඉස්සෙල්ලා දාන්න. මේ ඉස්සෙල්ලා කොට අවුට් වෙන්නේ නැතුව ගහලා පෙන්නන්න. දැන් ඔය කරගත්ත දේ. ක්‍රීස් එක යූස් කරන්න. පිටිපස්සට යන්නේ හරියට පිටිපස්සට යන්න වෙලාව ගන්න ගහන්න. හරි.
හොඳයි. ඉතින් ගොඩාක් හොඳයි. දැන් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. දැන් අපිට තව පොඩි දේවල් දෙක තුනක් හදාගන්න දෙනවා දෙන්න. හරි. පෝස්ට් කන්ටෙන්ට් එකේ බෝල් එක. ඔව් ඒක පොඩ වර්ක් කරනවා. අර මුදලා තියෙන්නේ මොකද බෝලට යන්නේ නැතුව බෝලෙන් එළියට පැනලා. සම්මන හොස්පිටල් දානකොට බෝලේ ඇතුළටනේ කැපෙන්නේ. ඒතර බෝලේ වහගත්තට පස්සේ අපිට කිසිම රිස්ක් එකක් නැහැ. බෝලේ විතරක් නැගේ වගේ. LBW අවුට් නැහැ. ඒක එළියට පැනනහම රිස්ක් එක වැඩි. බෝලේ කැපිලා පැට් එක අස්සෙන් යන්න පුළුවන්. කැපුණ නැත්නම් එළියට යන්න පුළුවන්. එජ් එක කරන ස්ලිප් එකට. මොකද හොස්පිටල් කියන්නේ රයිට් හෑන්ඩ්ට ගහන්න මං කියන විදිහට නම් ලේස්ම කියනවා. මට දැන් මම ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙක් මට ලෙෆ්ට් ආම්ස් කෙනෙක් ගම් කරගෙන මම ආසයි බැට් කරන්නේ. මට අර ලේසියෙන් සිංගල් එක ගහගෙන ගහන්න පුළුවන්. ඒක ඔපචුනිටි එකකට ගන්න ඕනේ. තේරුණාද? බෝලට එන්න ඕනේ. බෝලට ආවිල්ලා මෙහෙම කරලා නෑත්තුවා. එතන එකයි. මොකද විඩෝන් ළඟදී විඩෝන් කියලා දැම්මොත් ඔබ ලූට් එකක් ගහන්න තියෙන යකට දාගන්න. තේරුණාද? මේ සිංගල් එක වගේ කරමුද ඕඩිය වන්ඩේ දෙකම ගහනවා. ඕවර් 50 මැච් එක වන් ඩේ එකක් ගහුවත් බෝල 300ක් තියෙනවා. ඔබ බෝලට එක ගාන ගියවත් ස්ට්‍රයික් රේට් එක 100යි. නේ? වෙන 80ක් කියලා තියාගෙන ගන්න හොඳයි. ෆියුචර් ගන්න ගොඩාක් හොඳයි. මේක මේවා ඉම්ප්‍රූව් මේ පොඩි පොඩි දේවල් කරොත් තමයි ඒක ඔක්කොම ඉම්ප්‍රූව් වෙන්නේ. එහෙනම් ඒවා හොස්පිටල් පැනලා ගහන විදිහට මට හිතෙන්නේ වාරිය ලෙෆ්ට් ආම් ස්ක්‍රීන් එක ගහනවා කියලා. ඉඩ අරගෙන ඉන්නේ මෙහෙට ගහන්න. වහගෙන එන්න ඕනේ මෙහෙට ගහන්න. නේ? ඩරගෙන ඇවිල්ලා මේ සෙට් අවුට් ගහන්න පුළුවන් ලෙෆ්ට් ආම් ස්ක්‍රීන් එක. ඔප්ෂන්ස් ටික ඔයාගේ තියෙනවා. ඔයා එක මේ අර රිස්ක් එක මිනිමයිස් කරලා කොහොමද ඉනිං එක බිල්ඩ් කරන්නේ කියන්නේ. තේරුණාද? දැන් අපි සාමාන්‍යයෙන් පෙරලෙන කාලට රිස්ක් මිනිමයිස් කරන්න. දැන් අපි ද ෆෝම් එකේ ඉන්න කාලට අපි රිස්ක් එකක් ගන්න එක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා අපිට මේක කරන්න පුළුවන්. හැබැයි අර කාලෙට පුළුවන් තරම් රිස්ක් එක අඩු කරන්න ඕනේ. ඉනිං එක බිල්ඩ් කරන්න. අඩුම තරමේ පළවෙනි 30 ගලේ ගහර ගන්නවා. තේරුණාද? ඒකෙන්ද ඒක පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න ඕනේ. දැන් ඒකට අපි ආයෙ වර්ක් කරමු. වර්ක් කරමු ගඩක් දැන් මේ සතිය දැන් අපි ඊළඟ සතිය හම්බෙන්න කලින් ඔයා තව පොඩ්ඩක් ගෙදරදී ටික් කරන්න ඕනේ. මාත් ටික් කරනවා වගේ මොකද මෙතන කරන පැය දෙක මදි හොඳටම ගේම් ඉම්ප්‍රූව් කරන්න. රයිට්? දැන් මම ඊළඟට යන්නේ මම වල ෆීඩ් එකක් දෙනවා. we don't need mid එක deep mid එක deep scoring මම දානවා ස්පින් එකක්. ඔයා බෝලේ ළඟට ආවොත් විඩෝන් උඩට ගහන්න පුළුවන් මේක. ආවේ නැත්තම් සිංගල් එක ගහන්න පුළුවන්. එහෙම නැත්තම් ස්විප් කරන්න පුළුවන් ඉන්නෝනේ අතෙන්. තේරෙනවද? එක ඩිෆෙන්ස් එකක් ගහන්න බෑ මට මේ බෝලේ. ඕකේ? ළඟට ආවොත් උඩින් ඈතට ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ළඟට එන්න බැරි වුණොත් සිංගල් එක ගහන්න try එකක් කරන්න දෙන්න ඕනේ. එහෙම නැත්තම් ස්විප් එකක් ගන්න. ඕකේ? අපි දැන් ගන්නවා මෙතන සෙට් 3ක් සෙට් 4ක් විතර බලන්න මොකද්ද මොනවද ඉම්ප්‍රූව් දැන් වාගේ සෑහෙන හොඳයි සෑහෙන හොඳයි අරකට පොඩ්ඩක් ඔය අතරේ බෝලක් දෙක ඉන්නකට ආවොත් ඒකත් ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕකේ
බෝල් බල බෝට ගහන්නයි. උඩින් ගන්නද බිම දිගේ ගන්න? මදි නැත්නම් මේක. ප්‍රශ්නයක් ගන්න බැරි නම් නවත් ගන්න ඉතරක.
stopping your back. Right. How you have to finish your back? Like that, okay? Shot. Bola high. Turun ko ega. Head. Head. Stand up, take it back. Shot. Shot. Beautiful. Right. Okay. Come on, then contact, yeah? Ready? Shot. And shot. Nice. Anyone know that? Ini masak. Masaatnya dia dikit turun pa rin natin dito no at. Miss. Here. Shot. Here. Leg. Left to the outside. Left inch के अंदर. Shot. Miss.
ඒ පට්ට ගහන හොඳයි නේ. හරි. පට්ට ගහන හොඳයි නේ. උඩ යන උඩට මුඩ හදාගන්න. කණියති පොඩක් ගැස්සනවා හරි. මේ අන්තිමට මේම ගගා ෂේප් කර කර ගත්තා. ඒක පොඩක් ගන්න. මේ වන්නේ යන්නේ කිනේ. Pode, pode. අනේ ඕක මේකත් හොඳයි නැත්තම් ප්‍රවාසී ඉස්සල්ලාම ගියාම තවත් නියමයි ආයේ ඉතර වෙනවා බෝල් එකට. වෙලාව ගන්න. හොඳ තුනක් ගැව්වා. තව තුනක් හොඳට ගහලා ඉවර කරන්න.
Vastu. දැන් ඕස්පින් වලට නේ අවුට් වෙවි හිටියේ. ඕස්පින් ගාන ඉස්සරහ පස්සේ ගන්න බෑ. දැන් හිතනවාද ඕස්පින් අගෙන දැම්මොත් මොනවගේ ටකිටියක් තියෙනවද හිතේ? නෑ තව පොඩ්ඩක් ඒක තව මේව කරලා කොහොම හරි අවුට් එක නැති වෙන ගහන්න මේව කරගන්න. අවුට් එක නෑ ඒක ඔලිය තියාගන්න එපා. අවුට් එක ඔලිය තියාගන්න එපා. ඔයා කියනවා අරක තමයි ඒ ප්‍රශ්නේ තිබ්බේ. මම පැත්තට බයිනවා බෝලේ අනිත් පැත්තට යනවා මෙහෙම කරලා බැට් එක දානවා 30 ගාන සික් එක. එහෙම අවුට් වෙලා තියෙනවා. ඒකට බෝලයක් ගාවට පස්සේ එහෙම අවුට් වෙන chance එකක් නෑ. බෝලයක් ගාවට මෙතන යනවා. මෙතන යනවා මෙතන යනවා. ඒක කරගන්න ඒකයි ඉස්සර පස්ස ටැකල් බූස්ට් කරගන්න. ඒ කියන්නේ බෝලේ රිලීස් වෙලා හරියට එනකොට ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ. එහෙම ඩිසයිඩ් කරන කොට තමයි ලෝකේ මේකේ ඉන්නේ. බස් සෙකන්ඩ්ස් ගන්න පරක් වෙන ඔයාගේ ඔක්කොම රියැක්ෂන් පරක් වෙනවා. කකුලේ වදිනවා, බෝල් මිස් වෙනවා, යන්න බෑ බෝල් එකට. එහෙනම් ඒකට තමයි මේක කරගන්න. මේක මහන්සි වෙනවා. දැන් ඔයාද හොඳටම මහන්සි වෙනවා. දැන් මේ මහන්සි වෙන එක හැමදාම මහන්සි වෙනවා. මේ වැඩේ හරියනකම්. ඒක ඇඟට පුරුදු වෙනවා. දැන් ඔක්කොම කේපල් හැබිට්ස් නේ. ඒකට වල කොහොම හැබිට්ස්. ඔයාට පුරුදු වුණාට පස්සේ ඒක මසලේ දාලා රියැක්ට් කරන්න තියෙන්නේ. දැන් ඔයාට මසලේට පුරුදු නැතුව තියෙන්නේ. පෝස්ට්නේ මෙතන දාපුවම ළඟට ඇවිල්ලා මෙහෙම ගහන්න ඕනේ කියලා. ඔයා ඉඳන් ඇවිල්ලා මෙහෙම ගහ ඉන්නවා. ඒක නියමයි. ඔය විදියට බැට් කරොත් මොන ඔස්පින දැම්මම ඔයා ඔක්කොම බැට්. එහෙමද? තව ස්ටාර්ට් තියෙනවා අපි වැඩියක් කරමු. අදට ඇති හොඳටම මේ ස්කිපින් ටිකක් තව වැඩිපුර කරන්න මහන්සි. හරිද? ඕකේ. එහෙනම් වොම් ඩවුන් එක කරන්න මම එන්න කන්ටිනියු කරනවා. Mala, don't take the near, don't take your near body your ball, huh? Take your hands and play. You want to balance? Ball take go. Shot. Don't go. අල්ලගෙන ටිකක් වැඩිපුර